ඔයාගේ පුතේ අරින්න කලින් මගේ කටේ අරිනවා. මැනික මට පුකේටලා හරියන්නේ මට. අරින්න ඕන තැන අරින්න එපා. නේද ලොකු විලක් තියෙන්නේ. ලොකු විලක් තියෙන්නේ කියෝනිය නැද්ද? අනේ මේක මැනික ලොකු වෙලා නැහැ. ඒ ලොකුවට දීච්ච හිලා දැන් අවුරුදු 6ක් 7ක් නේ ඇහිලා තියෙන්නේ හැබැයි. ඒක තමයි පොඩි විලක්. ඔව්. මේකනේ. ඔයගොල්ලෝගේ සමහර විට ඔයගොල්ලෝගේ ගැස්ටිං කුර මොට්ට වෙයි. අපි දන්නේ අනේ ඒක ගිනි ගලේ ගාලා වගේ උල් කරලා තියෙන්නේ. එහෙමද? උඩ ඉන්න කට්ටිය කුර දෙකක් තියෙනවා එන්නකෝ බලන්න. ඉතින් අපේ ගහන්න ඕයි නම් ඉක්මනට. චෙට් එක උඩ අපේ ගසලා යවන්න. පින් එකට ගන්නෑ. මම නම් රේණුගේ පුතේ බලාගෙන ඉන්නේ. I love you baby. සුදු බෝලේ යවුම දෙන විදිහට මඩත් යනවා ඈ. මඩත් නගිනවා හොඳේ. අපේ නම් නැකරම තියෙනවා. රේණුගේ කකුල් දෙක අත් කරලා පිම්බ උරන්න තියෙනන්ද? අයියෝ. මොකද්ද බන්නේ? කිඹි ඒක නෑ කන හැබැයි. දෙයක්ද? කිඹි බහින්නේ. ඒක අයිස්ක්‍රීම් එකක්ද? කිඹි කිම්බ කිඹි කියන්නේ කියන මොකද්ද? જાතිය අපි වෙනයි. අහලා වචනයක්. මේ දැන් ඔය දැන් මේ ඉන්න කට්ටිය ඔක්කොම දැන් මොනවද කරන්නේ අතට අරන් ඉන්නේ ඔක්කොමලා. දැන් මම ඔක්කොම මලි එළියට නලවන අරන් ගමන් ඉන්නේ. අපේ ගහනවා. මල් එළියට ඔව්. අරන් ඉන්නේ. මම එහෙනම් ලේස්තියෙන් ගහන්න ඉතින් ඈ. නැග් එක බහිනවා. බස ගන්න එපා. කෙලින් කරලම තියාගෙන කකුල් දෙක දාලා වාඩි වෙන්න. කුඩයක් කියලා වගේ තියාගෙන ඉන්න ඕම. ඒක කෙහෙල් ගෙඩියක් කාලා මදින් මේ ගහනවාකෝ ඉතින් ඉක්මන් කරලා ඔක. අර රික් ගහන්න බෑ දැන් තනියම කරුමකට ආව තියාගෙන. කෙනෙක් ඉන්නවනම් ටක් ගාලා ගහ යවා ගන්නවකෝ. අහන්නකෝ පැටියෝ ඉතින් ඒ වෙලාවට ඉතින් පැටියෝ ගලක් හරි කපලා නිකන් ඉන්න අතේ පාරක් ගහලා. හැබැයි ජංගේ ඇඳගෙන ඉන්න ඕනේ. නැත්තම් අමාරුයි. ගල් කපන්න. ජංගි දාලා ඉන්නේ බව දහනකොට කතා කරන්න. ජංගි නොදයින්නවා හොඳට තියේ. අම්මා රේණුගේ පුකේ ලොකු. හොඳයි. මගේ බුක බැලුවද ඔයා අහලා? මගේ පුක නෙවෙයිනේ පේන්නේ ඉස්සරහට පේන්නේ හලු. එතනින් බොරුව වුණානේ අන්න ඒකනේ කියන්නේ හලු. ඉස්සරහ පොණම් පුක කුක්කු දෙක හොයාගත්තේ. නම් ලොකු කුක්කු දෙක වේව නම් හිතර දුකකුත් නැහැ. ඒකෙන් අල්ලලා ඉන්න පුළුවන් උතරින්. ඒකවත් හිතන්න පුළුවන් නිපල් දෙකේම ලොකුයි නේද? කුක්කු දෙකේ උන්ටට ඔයාගේ දෙයිද? කට ඔයා කුක්කු දෙක කට ගත්තාම ඔයාගේ මූණම වැහෙනවා හොඳේ. අපි දන්නේ ඒක.